අපි නම් ටොයිලේ පටන් ගමු ආ. එහෙනම් කොල්ලෝ පටන් ගමු නේ. හරි ගුරුනාථ මම පටන් ගන්නම්. පුදපු ගමන් කාපි යකා කියලා මේකට අදත් පිට් එක හැදුණා නේද? Anda ya kaget nanda kan? යකේ ගෙන්නනවා. Hari hari bang, bu bayar nanti dah hang kami. Mandan dan mandan di kokkom kian hari. Bagahapang hari dan tiap hari. Baik sebab dia udah di. Sudah. Sikal terbulan. Kalau boleh nak karena, ya kau ada kerana mata anu tu bala. Tu muka tu bala mehar tahu. උඹනේ එන්න කිව්වේ. Mama, क्या पे बाढ़ तो मना दो नहीं किया मैं दवाई खता विच मत कने ये विधि हरी ढिल्ल पंहारे दे क्या बा तो मना दो ने මට පිටර 10ක් ඕනේ. तो पिस्सू दिया को याको मुली में रुपया 5000ක් නිල්ලන්නේ කිව්වේ 5000 ඉල්ලපිය මොනවද මේ තෝ මෙතන කියන්නේ रुपया 5000ක් ඉල්ලපිය වෙලානේ क्या पे आइए तो मना दो ने මට පිටර 10ක් रुपया 5000ක් නෑ පිටර 10ක් ඕනේ. මේ විතර ගන්න තියෙනවනේ. අක්කාල කියලා අරගෙන. අයියෝ මේකට මේ දවල් කියපුවා නෙමෙයි මෙයා කම ඉල්ලන්නේ. තකින් විතර. මේ යකෝ යකෙක් කියලා උත්තර තාත්තික වෙන්න ඕනේ නැහැ. ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන්. මොන මගුලත් බං ඔබ කියන්නේ. මේ අර ඉන්න ගෑනු කෙනා පේනව නේද? ඈ ලස්සන මාලක් තියනවා කාර ඒක ඉල්ලපන් හරිද? හැබැයි මේ හරියට කරපන් ඈ. කියා බං. තද මොනවද ඕනේ? කියා බං. අනික කියා බං. මට කුකුලෙක් ඕනේ. චූටියා මේ දවල් ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන් හරිද? කහනතට Lakawa. Nanti. Udah samain dong nih, para kuna bodak. Nih, tahu cuma jakailin ya. Lakawa. Mata Leo nih. Nih, guru nanti. Mana ada ilan nih gue istilah mah? Pandan. Mata rupiah banda aku nih. Guru nanti nih, ayah mana ilan nih gue? මාලයක් නේද? මට මාලයක් ඕනේ. අනේ ඉතින් ගාලා ගනි. මොබියා මොදියා. මොබියා. කවුද ගුරුනාන්ත මේ? කැත්ත වැඩ කරන්න එපා ගුරුනාන්තේ. දැන් මට යකා වගේ ඇඳන් එන්නේ කියලා රුපියල් 2000ක් දීලා. දැන් මට කලින් මොකවද මේ ගෙන්නලා තියෙන්නේ? එයාලගෙත් මේ ඔබට කීයක් දුන්නද? මට නම් රුපියල් 2000 දුන්නා යකා වගේ ඇඳන් එනවට. දැන් බලන්න කොයාලගෙත් කුණු හරිප වැඩනේ ගුරුනාන්තේ. මේ කරත නේද මේ? ඔබ මගේ ජොබ් එකට කෙලින්න හදන්නේ. ඔබ දැනට දෙන්න මොකද්ද සද්දේ? කී බඩන්නේ හෙල්ලෙන්න දෙපොමු කෙලි. කරතනේ මේ මේ වැඩි අවුල් කියලා තියෙන්නේ බා. සවත්තුමා. ඒ ගුරුනාන්ත මොකෝ සභාවෙත් වැඩේ පොඩක් අවුල් කියලා සභාවෙත්තුමා.
මොන අවුලක්ද? ඔය ෂෝක් එකට තියෙන්නේ? අර යකත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඒකනේ තියෙන අවුල. දැන් මොකද්ද තියෙන අවුල කියන්නේ? දැන් මම යක්කු ගෙන්නන්න දන්නේ නැහනේ. මං චූටිය රුපියල් 2000ක් දීලා කිව්වා යකාව ගෙනදෙන්න මෙතෙන්ට වරින් කියලා. කොහෙද චූටිය එන්න කලින් ඇත්තයක් එක්කාවනේ. තමුසලා දෙන්න එතකොට මෙච්චර වෙලා මේ බොරුවද කරේ? ඈ මම බලගන්නකො තමුසලා දෙන්න ගැන. දැන් මේ වැරදි කිවර කරලා අන්න අර යකාව පන්නලා දානවා. දැන් වැඩි කියන්නේ යක්කු ගෙන්නන්නවත් යවන්නවත් අපි දන්නේ නැහනේ නේ. යෝ මැදයි තොইল කරා. දැන් ඉතින් කොහොමද මේ යකා එලවන්නේ? මට දෙන්න හිතනවා අපි දෙන්නට. අමාබතු තොইলයක් නේ බෙරහත් දෙයක්වත් ඇහුන්නේ නැහැ. බෙරසක් දැහෙන ඔබේ කන ඇහෙනවද? කණ්ඩ වෙලාවක් තිබුණෙත් නෑ සභාපතිතුමා. මේක ආරංචි වෙච්ච ගමන් ආවේ. කොහෙද දැන් මේ ගමේ කරා අපිට මේ විස්තර මොකක් කියන්නේ නෑනේ. සභාපතිතුමා. අර කවුද හරින්නේ? පොඩ මම දෙයක් කතා කරලා එන්න උන්ට. ගන්න එපා ඔය ඉන්නේ යකේ. ඔය පැණි හදපු තම්මි කියන්නේ නේ. මම ඌ හඳුනනවා ඉන්න මොකද කතා ගන්න එපා ඔය යකේ. ඉන්න පොඩ කතා කරලා එන්න. මේ කවුද බම්මේ? මම පොද කන්නේ නෑනේ බම්මීට කලින්. මට කුකුලෙක් ගෝනේ. හරි හරි උඹ ඉන්න තත්ත්වේ මට තේරෙනවා. පොඩ ඉන්නකෝ මම ගිහින් හලෝ මචං. මොකෝ වෙන්නේ? හලෝ වාසනා. තොইলයක් නේ බා. තොවිලක් කියන්නේ යකෙක් ඇවිල්ලා ඉන්නේ. පන්න ගන්න බැරුව ඉන්නේ මෙතන. අඩු වාසනාව බා. යකෙක් ආවම කොහොමද මේක වාසනාවක් ඉන්නේ? කෝ ගමකට යකෙක් ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවක්ද? මේ පොඩ්ඩක් ඉඳන් මං ගිහලා කතා කරලා එන්නම් ඈ. මෙන්න මෙහෙටලා ඉන්න මම උඹට යකෙක් නේ බං. යකෝ යකෙක් එක කතා කරන්න හම්බෙන එකත් කොච්චර වාසනාවක්ද බං. හැමෝටම එහෙම හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳන් මං කතා කරලා. ඔව්. මේ පිස්සුවක නෝ. හලෝ මචං යකා. මගේ නම වාසනාව මචං. හම්බෙන්න ලැබීම පට්ට වාසනාව මචං ඈ. පිටකේදී මං කතා කරේ යකා ඒ පාවගේ දැන් සැපද දැන් ගිහින් කරගත්තාද දැන්? දැන් පට්ට වාසනාව මට තියෙන්නේ. යකා ගෑව්වේ නෑ බිම දාගෙන පෑවකෝ විතරයි. දැක්කා අයියෝ. අනික මේ එක අතයි වැඩ නැත්තේ. මේ අත වැඩ පට්ට වාසනාව බං. ඔබට කියන්න හරිද බං? මේ වැඩ අතේ ඇඟිලි තුනක්ම වැඩ දෙකයි වැඩ නැත්තේ බං. පට්ට වාසනාව බං මට දෙන්නේ මේ මං ගිහින්. හරි බං හරි බයි. හෙලෝ බබා. ඕ මේ අපේ ගමේ තොইলයක් තියෙනවානේ. ඒකට යකෙක් ඇවිල්ලා මේ ඒක එලව ගන්න බැරුවල ඉන්නේ. ඔයාලගේ තාත්තවත්ද? නෑ නෑ. ඔයාට එලවන්න බෑ? මට යක්කු එලවන්න පුළුවන් දානේ. මට යක්කු එලවන්න පුළුවන් නම් මං ඔයා වෙලවලා ගොඩක් කල්නේ. අනේ මේ තෝ මගෙන් මරුන් කන්න ඉන්න එපා හරිද? තෝ වරෙන් පොත බෙල්ල මිදිකන්නේ තෝගේ මම. මේ කොත්තුවක් ගේන්න කිව්වයි. කාපන් මේ. මම උඹට කුකුලෙක් නේද ගේන්න කිව්වේ. හොඳ වැඩි. කන් ඇහෙන්නෙත් නැතුව ගියා පඬිතඩ කරන්න. කටවා හිටන් දැන් මම කන් ඇහෙනවා. දැන් කොහොමද යකා පන්න ගන්නේ? ඒකනේ බං මාත් මේ කල්පනා කරන්නේ. අඩෝ එල්වෙන්ඩු මොකද්ද මේ බීසනේ ඈ මට අරයට සද්ද ඇහිලා ආවේ කාගේ තමයි ගලවන්නද කපන්නද දත් කඩන්නද ඔක මේ රේසර් ධම්මික නැතු කොහෙද කො ගමේ බීසන රත්තම් ලේ තමයි ඕන ඒක වලිබලි සීන් එකක් නෙවෙයි. අඩෝ මේ ඇයි ඔබ බයද වලිබලි සීන් එකක් නෙවෙයි සෑහෙන දවසකින් වලියකට එන්ටරුන්නේ නෑ මම මේ පේනවනේ රේසරෙත් මලකට ගහලා තියෙන්නේ මේ මූ නිරෝධායත කොහෙන්දලා තියෙන්නේ බා? හරි උඹල එකෙක්වත් දැන් මෙතන වෙන්නේ බීසනේ මොකද්ද කියලා මට කියන්නේ නෑනේ ඈ යකෝ ගම වෙනුවෙන් කී පාරක් ගිනි තියාගන්න ගියාද මම මේ ගම වෙනුවෙන් ඉස්සර වගේ නෙවෙයි දැන් මොලෙන් ගේම ගහන්නේ හරි මොලෙන් ගේම ගහන්නේ අනිකර බීසනයක් කරනවා විනාඩි 5ක් දීපන් විනාඩි 5ක් දීපන් ඒ කොහෙද ප්‍රචණ්ඩක් තියෙන්නේ හැමදේම හිතන්න දන්නේ මොන මගුලක් කරයිද මන් දෙයි එකක් බා තොයිල ගම
ගමෙන් ඉන්න පිස්සුද තෝල් නටන්න. මේක ගමේ සල්ලි යකෝ. අඩෝ මලයා මගේ නම නිලමේ මගේ ගම කැලෑවෝ ගටව බොල ටූටි කෙරිලගේ කෙදරාපු පාරමී ආරංචිටයි චකහනීම ආවේ අඩෝ යකෙක් නේද බොල මේ නිලමට එක වැලි අවුඩයි එක මන්ටරයයි බොල වැලි අවුඩක් ගම්මයාට මම කලෑබෝගස්වැවේ නිලමේ බොල තෝ මට මේ හපන බුලත් හපේ වගේ බොල අලන්ටර කාල අල් කල්ප බොක සහ පික්ටේ දාලට නිලමේ මාමා යකා එලවන මන්තරේ කියලත් යකා මොකද කනට ගැහුවේ මම යකාලවන මන්ත්‍රේ කියලා අලි මන්තරයන්නුව කියලා තියෙන්නේ පුල මට කොයි අරි වැරදුනා පුල මට පාරට වැරදුනා පුල මගේ පන කියාලා නලලත සිඹලා සුරතල්ලු හැටි මට සිහි වෙනවා දැස පලාගෙන කඳුලෙන් කිව්වනේ මේ රේස දැන් මේක මොලෙන් ගේම ගහන්න කියලා. හංගපු බෝම්බ දෙක තිබ්බේ නැහැ ගිනහව ගෑස් එක. ඔව්. ඊයපල්ලා ආරද කිනි තියන්න ඕනේ කාවද කුඩු කරන්න ඕනේ. කියපන් තොපිරත් එක්ක ගහන කුඩු වෙන්නේ. වලියක් නෙවෙයි නේ මොකද ඒකෝ? මේක තොইলයක් නේ. තොইল? ඔව් මේකේ යකෙක් ඉන්නේ හෙලව ගන්න බැරුව ඉන්නේ. ඇත්ත එකේ? ඇත්ත එකේ තමයි බං අයියේ. ලැබුණ එකේ? නැතු ඉතින්. යකෝ කලින් කියන්න බෑ යකෝ. ගමේ චූටි වලි වලට ගිහිල්ලා ගුටියක් දෙයක් කාලා ගෙදර එන එකෙක් නේ යකෝ මම. යක්කුට ගහන්න පුළුවන් දෙයක් කොහමද? තොපි අමු සීමන් යකෝ. පේනවද වෙලා තියෙන වින්නේ ඇයි? ගමේ උගත් බුද්ධිමත් වැඩි හිටි අපි වගේ අයට නොකියා වැඩ කිරීමේදී ඔන්න ඔය වගේ දේවල් තමයි වෙන්නේ. අනේ ගුණේ අංකල්ට කිව්වා කියලා ගුණේ අංකල් මොනව කරන්නද? බලපල්ලකෝ. බලා මං ගැන හිතන් ඉන්නේ විදි. ඉස්සර ගිනිගත් හේන් ඉන්නකොට මිනිවලේ දපලා ජප කරලම යක්කුන්ගේ වැඩ ගත්තේ. යක්කු 225කින් වැඩ ගත්තා මම. එතකොට කතානායකෙක්ක 226යි නේද ගුණේ අංකල්? මිනිස්සු මොහිනීට බයදී උවට මොහිනී මම දැක්කම පණ එපා කියලා දුවනවා. මොහිනීගේ ළමයා කාගේද? දෙයියෝ දෙන්න ඇති නේද? මොහිනීගේ ළමයා මගේ. මොහිනීට එක ළමයෙකුට ළමයි දෙන්නෙක් ඉන්නවා. කෝ අනිත් එක්කන? ඔයිනේ. ඊටපල්ල කොල්ලනේ මම්මගේ දරු පැටියට පොඩ්ඩක් කතා කරලා දෙන්න. මගේ පුතේ මම උඹට එක කතාවක් කියන්න. උඹ ඒ කාලේ පොඩි එකා. උඹ ඒ තාත්තයි කියලා හිතාගෙන ඉන්න තාත්තා වැහුණානේ පුතේ අපේ රන් එතනට. මම ගුරුකම් කොල්ල ඇලෙව්වේ තනියම. ඕ ඒ මොකුත් ඕනේ නෑ. මේ මෑතක LPL තරඟාවලියම ජැප්නා කික්ස් දිනුවේ කොහොමද මගේ පුතේ? උන් 11 දිනාටම යක්කු 11 දෙනෙක් බන්දැව්වා මම. අවිස්ක, හසරංග, තිසර පෙරේරා තුන් දිනාටම දාර විශේෂ යක්කු තුන් දෙනෙක් බන්දැව්වා මම. අවිස්කට අපේ පරණ මැරිච්ච මුත්තම කෙනෙක් බන්දැව්වා මම. කොහමද ගැහිල්ල? යෝකර් එකට ගහනවනේ හුක්පාල්. හසරංග දානවනේ මෙහෙම කොල්ල දඟේ 150ට.
අන්න පුතේ පන්දු ඇවිලිසා ගැහිල්. ඒ මොකද? මම යක්කු 11 දෙනේ බන්දව නිසා. ඒ මම නිසා. පිස්සුවෙන් වගේනේ ගැහුවේ. මේ හැබැයි මම පුතේ මේ ගාල්ලටම කියන්න යන්න ඕනේ. එයාලට හිටිය අර ඉසී යකන් කියන කෙනා විතරයිනේ. හොඳද? මේ ඒ වලින් වැඩක් නැහැ. උඹ ඔය තාත්තයි කියලා හිතාගෙන ඉන්නේ තාත්තා මගේ පුතේ. ඇත්තටම උඹේ තාත්තා කියලාද හිතේ? පුතේ උඹලගේ අම්මා වරන් කියන්න. දැන් බලපන්. උඹේ මගේ මුහුණුවරේ තියෙන සමානකම් උඹේ පොඩ්ඩක් මගේ. මේ දවස්වල රස්නේනි බං. එකයි මේ ෂර්ට් එක ගැලුවේ. කොල්ලා මොකද දන්නේ කිව්වේ නේද අංකල්? කොල්ලයි මොකද වැඩි විස්තරයක් කිව්වේ නෑ බං ඉතින්. පවුල් පසුනේ දරු පැටියාගේ ඉතින් මේ මොහිනීගේ ළමයා මගේ කියලා අපේ පවුලට එහෙම කියන්න එපා හොඳද? එන්නම්කෝ. ප්‍රශ්නේ විසඳගෙන වගේ. මොකෝ? ජීවිතේ ඉන්නේ මං දපන දාන අය වේදන. මුන්ට තොইলටන්ට සල්ලි තියෙනවා. මට දානයක් දීලා පින් අනුමෝදන් කරන්න එකෙක්වත් නැහැ. එක්කෝන්නේ. ඉවත් සල්ලි වීදන් වල වැඩනේ. මෙහෙම ඉන්නවා. දැන් බලපන්. කී දෙනෙක් ආවද යකා එලවන්න. එකෙක්ට බැරුණානේ මූ එලව ගන්ටාම. තව සුපිරි ඩයලොග් ඉන්නවා. වරුන් කියන්නේ එකයි. ඒ කවුද බං මේ? ඔබ වරෙන්කම යන්න. නෑ බබා. තව ටිකක් යනවා. ඒ කියන්නේ යකා යනවද? යකා නෙමෙයි යන්නේ මම. ආ. මට ඔය යක්කුත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහනේ. මල්ලිලා මේ කොහෙද යන්නේ? මේ වරෙල්ලා. මේ දැන් මේ මොනවද මු ඕනේ කියන්නේ? කුකුලෙක් නේ ඔය ඉල්ලන්නේ. කුකුලේ ඉල්ලන මගුලා දීලා දාන්න තියෙන්නේ නේ. අපිටත් මලවදී එකයි. පිස්සුද බං එහෙම ඉල්ලන දේවල් දෙන්න? ඈ? පගාව ඉල්ලන එකත් වැරදි, පගාව දෙන එකත් වැරදි. මේ පිස්සුද බං ඔබලා චුට්ටක් මේ කලින් ඇවිල්ලා මේ ජනකට කිව්වේ නෑනේ. කලින් කිව්වනම් මෙච්චර මේ ප්‍රශ්න උඩුදවන්න දෙනවද බං මම? මේක මෙහෙමයි මල්ලි. මේක විසඳ ගන්නවා නම් විසඳ ගන්න තියෙන සාකච්ඡා මාර්ගයෙන් විතරයි. ඔය ඉල්ලන දේවල් දිලා පිස්සුද බං? පොඩ්ඩක් දැන් චුට්ට වෙලාවක් දියා මම ඔක විසඳලා දෙන්න. සාකච්ඡාවක් දාලා. පොඩ්ඩක් බං බලපන් කොහොම බලන් ඉඳන්. ඕක කනවා වට පණ්ඩිය බා. කණ එකමයි හොඳ. මේ දැන් ඇයි ඔබ යන්න බෑ කියන්නේ? ඔබට මොනවද ඕනේ? මට කුකුලෙක් ඕනේ. කුකුලෙක් දෙන්න. යකෝ කුකුළු කියන්නේ සල්ලි යකෝ. ඕ. පිස්සු යකෙක් නේ බං. කුකුල් මස් කිලෝ එකක් කීයද කියලා ඔබ දන්නවද? ඈ? කුකුල් මස් අතරලා දාපන්. එළවලුවක් කන්න පුළුවන්ද? අල කීයද? පෝංචි කීයද? කැරට් කීයද? හාල් කිලෝ එකම කීයද කියලා මට කියපන්. පෙට්‍රෝල් ටිකක් ගහ ගන්න නෑ. උඹලත් මේ කොහෙදෝ මන්ද ඉඳන් ඇවිල්ලා යකෝ මේ කණ්ඩ බොන්න නැතුව මිනිස්සු මේ මාර විදිහට දුක් විඳින රටවල් වලට එන්න එපා බල්ලෝ. වීස එකක් ගහගෙන උඹත් ඵලයන් වෙන රටකට. ඈ උඹලා තේ ලෝකෙ ඉඳන් එනවනේ බං මෙහෙ දුක් විඳින්න. මම නම් කියන්නේ ඵලයක්. දැක්කනේ රටේ තත්ත්වය කියව විතරයි යකත් අන්තරස් දා. හැමදාම එනවා කොయ్య ගහනවා කනවා යනවා. ඕකට ජනකයා. හරි මොකද මොකද කියන්නේ චීන ෆිල්ම් එක වගේ උඩින් ගිහලා පාවෙලා ගිහලා ගාන දෙකක් මොකද කරා එලවලා දෙනවකෝ නිමන් තතුවා කෙතල හිරුවා වොෂ්
හොඳයි. පන්ති ගස්තු ගෙනාවද? පන්තියක් නෙවෙයිනේ. හයි! බය වුණා. මොකද කරන්න ගහපන්. ඕම් බලපන් දුවගෙන ගිහිල්ලා කර උඩ නැගලා දෙන්න කුම්පු පාර. සෑහෙන කාලෙකින් ප්‍රැක්ටිස් කරන්නත් බැරි වුණානේ. ඔව් මේ දැන් 4-5 දෙනෙකුටත් ගැහුවා. ඔයාටත් ගහයි හාන්ද? මේ ඔතන ඉන්න කෙල්ලෝ දිහාම බලන්නේ මේ බබා ඕ යකා මෙල්ල කරගන්න ඕ නියම අදහසක් ආවා මට. අනේ මගේ වීර පැට්ටියා. පොඩ්ඩක් ඉන්නව මං ගන්නම් ඈ. පොඩ්ඩක් ඉන්නව. මේ යකා මං කියනවාට මේක පොඩ්ඩක් බලන්නකෝ. ආපෝ මට එපා. මේක මේ අලුත් එකක් මේ යකාම. අලුත් එකක්ද? ඔව් මේ අලුත් එකක්. අලුත් එකක්ද? මං කිව්වේ මේ පරණේවා බලලා එපා වෙලා තියෙන්නේ කියලා. අපේ කොල්ලොත් එහෙ මේවා තමා බලන්නේ. එක්කෝ එහෙ ගිහිල්ලා නිදාසෙම බලනවා. යකා මාමා අයියෝ යකා මාමයි ෆෝන් එකත් අරගෙන ගියේ. අනේ මන් දැන් කොහමද ධම්මිල කතා ගන්නෙ? අනේ යකා මාමයි ෆෝන් එකක් දෙන්නකෝ. අනේ යකා මාමේ අයියෝ යකා මාමේ. ලැබුවා වූ